මේක අපි කවුරුත් ඕන තරම් දැකලා තියෙන දෙයක් නේද? අදි බල ඇති විදුලි කම්බියක් උඩ කුරුල්ලෙක් කිසිම ගාණක් නැතුව ඉන්නවා. හරිම සාමාන්‍ය දසුණක් වගේ පෙනුනට මේක පිටිපස්සේ තියෙන විද්‍යාව නම් ඇත්තරම පුදුම හිතෙන එකක්. හිතන්න බලන්න වෝල්ට් දහස් ගණනක් ගලාගෙන යන වයරයක් මිනිස්සෙක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඒත් පොඩි කුරුල්ලෙකුට කිසිම දෙයක් වෙන්නේ නැතුව ඒක උඩ ඉන්න පුළුවන්. කොහමද ඒක වෙන්නේ? මොකද්ද මේකේ රහස? හරි, අපි අද මේ භෞතික විද්‍යාවේ තියෙන පුංචි අභිරහස විසඳලා බලමු. හොඳයි, අපි එහෙනම් මේ කතාවේ ටිකක් ගැඹුරට යමු. හැබැයි ඊට කලින් මේ දේ පැහැදිලි කරන්න මිනිස්සු අතර තියෙන සමහර ජනප්‍රිය ඒත් වැරදි මත කිහිපයක් ගැන කතා කරලා යමු. මොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි කුරුල්ලන්ගේ කකුල් වල මොකක් හරි විශේෂ රබර් වගේ පරිවාරකයක් තියෙනවා, ඒක නිසා තමයි කරන්ට් එක වදින්නේ නෑ කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් සරලයි, ඒ වගේම ඊට වඩා ගැඹුරුයි. මේ හැමදේම සිද්ධ වෙන්නේ විදුලියේ හරිම මූලික නීතියක් නිසා. ඉතින් මේ මුළු අභිරහසම තේරුම් ගන්න අපිට උදව් වෙන යතුර තමයි විදුලියේ එක රන් නීතියක්. ඒකට අපි කියනවා විද්‍යුත් පරිපථයක් කියලා. හරිම සරලයි. විදුලියට ගමන් කරන්න නම් ඒකට සම්පූර්ණ පාරක්, ඒ කියන පටන් ගත්ත තැනට ආයෙත් එන්න පුළුවන් වගේ වටයක් ඕන. අපි හිතමුකෝ රේස් ට්‍රැක් එකක් වගේ කියලා. ඒ පාර මැදින් කැඩිලා තිබුණොත් ඒ කියන්නේ පරිපථය සම්පූර්ණ නැත්නම් විදුලියට ගලන්න විදිහක් නැහැ. තව විදිහකට කිව්වොත් විදුලිය ගලන එක හරියට කන්දක් උඩටන් පහළට වතුර ගලනවා වගේ දෙයක්. ඒක හැමතිස්සම පටන් ගන්නෙ ඉහළ ශක්ති මට්ටමකින්. ඊට පස්සේ සන්නායකයක්, ඒ කියන්නේ පාරක් දිගේ ගමන් කරලා අඩු ශක්ති මට්ටමක් තියෙන තැනකට යනවා. අන්නේ සම්පූර්ණ ගමන ඒ පරිපථය සම්පූර්ණ වෙන එක තමයි මෙතනදී වැදගත්ම දේ. හරි, දැන් අපි මේ පරිපථය කියන අදහස අර වයයක උඩ ඉන්න කුරුල්ලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේකයි රහස. කුරුල්ලෙක් එකම එක වයර් එකක් උඩ ඉන්නකොට ඒ කුරුල්ලා පරිපථයක් සම්පූර්ණ කරන්න දායක වෙන්නේ නැහැ. හිතන්න, එයාගේ කකුල් දෙකම තියෙන්නේ එකම ඉහළ වෝල්ටීයතාවයක. ඒ නිසා කකුල් දෙක අතර ලොකු වෝල්ටීයතා වෙනසක් නැහැ. විදුලිය කියන්නේ හරි කම්මැලි දෙයක්. ඒක හැමතිස්සෙම යන්න බලන්නේ ලේසිම. ඒ කියන්නේ අඩුම ප්‍රතිරෝධයක් තියෙන පාරේ. ඉතින් කුරුල්ලගේ ඇඟ හරහා අමාරුවෙන් යනවට වඩා ඒ තඹ කම්බිය දිගේම යන එක විදුලියට සෑහෙන ලේසි. එනිසා විදුලි ධාරාව කුරුල්ලව මඟ ඇරලා තමන්ගේ පාඩුවේ කම්බිය දිගේම ගලාගෙන යනවා. දැන් බලන්න මේ අවස්ථා දෙකේ වෙනස. කවුරු හරි මිනිස්සෙක් පොළවේ හිටගෙන විදුලි කම්බියක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? එතකොට විදුලියට නියම පාරක් හම්බ වෙනවා. අර ඉහළ වෝල්ටීයතාවයක් තියෙන කම්බියේ ඉඳන් ඒ මිනිස්යාගේ ශරීරය හරහා අඩු වෝල්ටීයතාවයක් තියෙන පොළවට ගලාගෙන යන්න පුරුවම්. අන්න එතනදී සම්පූර්ණ පරිපථයක් හැදෙනවා. ඒක තමයි මාරාන්තික වෙන්නේ. ඒත් කුරුල්ලට ඒ දේ වෙන්නේ නැහැ. මොකද එයා ඒ පරිපථය සම්පූර්ණ කරන්නේ නැහැ. තව පොඩි දෙයක් තියෙනවා, ඒ තමයි කුරුල්ලගේ ප්‍රමාණය. එයාගේ කකුල් දෙක තියෙන්නේ හරිව ළඟින්නේ. ඒ නිසා කකුල් දෙක අතර තියෙන වෝල්ටීයතා වෙනස කොච්චර පොඩිද කියනවනම් ඒකෙන් කුරුල්ලගේ ඇඟ හරහා භයානක ධාරාවක් හදන්න කොහෙත්ම මදි. හැබැයි මේකෙන් අදහස් වෙනවද කුරුල්ලෝ හැමතිස්සම ආරක්ෂිතයි කියලා? නෑ, ඇත්තටම නෑ. සමහර අවස්ථා තියෙනවා කුරුල්ලන්ටත් විදුලි සැර වැදිලා අනතුරු වෙන්න. අපි බලමු ඒ කොයි වගේ අවස්ථාවලදීද කියලා. හිතන්න, කුරුල්ලෙක් තටු ගහද්දී හරි පියාඹල වහද්දී හරි වැරදීමකින් එකම වෙලාවේ වයර් දෙකක් එල්ලුවොත්. එහෙම නැත්නම් එක වයර් එකකුයි ලෝහ විද්‍යුත් කණුවක් වගේ පොළවට සම්බන්ධ දෙයකුයි එකපාර ස්පර්ශ කරොත් අන්න එතනදී තමයි අවුල වෙන්නේ. එතකොට අර අපි කතා කරපු මාරාන්තික පරිපථය සම්පූර්ණ වෙනවා. විදුලියට කුරුල්ලෙගේ ඇඟ හරහා ගමන් කරන්න පාරක් හැදෙනවා. එතකොට නම් අනුතරක් වෙන එක වළක්වන්න. මේක තමයි හේතුව රාජාලීන් උකුස්සන් වගේ ලොකු කුරුල්ලන්ට මේ වගේ අනතුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන්නේ. එයාලගේ පියාපත් හරිම පළලයිනේ. ඉතින් නොදැනුවත්ව මේ ලොකු පියාපත් වලින් වයර් දෙකක් අතර පාලමක් හැදිලා අර භයානක පරිපථය සම්පූර්ණ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ කුරුල්ලගේ කතාවෙන් අපිට විදුලිය ගැන විතරක් නෙවෙයි සබාදහම ගැනත් ඉගෙන ගන්න පුළුවන් ලොකු පාඩම් ටිකක් තියෙනවා. මොනවද ඒ? මෙතන තියෙන පුදුමම දේ තමයි කුරුල්ලු මේ විදිහට හැසිරෙන්නේ භෞතික විද්‍යාව ගැන ලොකු දැනුමක් තියෙන නිසා නෙමෙයි. මේක ස්වභාවික වර්ණය කියන දේ, ඒ කියන්නේ පරිණාමයේ ප්‍රතිඵලයක්. හිතන්න, ඉතිහාසයේ පුරාම අනාරක්ෂිත විදිහට වයර් උඩ හැසිරුණු කුරුල්ලොන්ට ජීවත් වෙන්න ලැබුණේ නැහැ. හැබැයි ආරක්ෂිතව හැසිරුණු කුරුල්ලෝ දිවි ගලවගෙන තමන්ගේ දරුවන්ටත් ඒ ගතිගුණ ලබා දුන්නා. ඒක තමයි අද අපි දකින්නේ. එහෙනම් මේ මුළු කතාවෙන්ම අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම තමයි මේක. විදුලිය භයානක වෙන්නේ වෝල්ටීයතාවය නිසාම නෙමෙයි. ඒක භයානක වෙන්නේ ශරීරයක් හරහා විදුලි ධාරාවක් ගලාගෙන ගියොත් විතරයි. සම්පූර්ණ පරිපථයක් නැත්නම් ධාරාවක් නැහැ. ධාරාවක් නැත්නම් අනතුරුකුත් නැහැ. මේ මූලධර්මය තමයි
විදුලි කාර්මිකයෝ පාවිච්චි කරන්නෙත්. එයාලා ඝනකම් රබර් අත්‍යසුම් සපත්තු දාන්නේ පරිවර්ණය කරපු උපකරණ විතරක් පාවිච්චි කරන්නේ ඇයි? ඒ කොහොම හරි Tamanව අර භයානක විද්‍යුත් පරිපතේ කොටසක් වෙන එක වළක්වා ගන්න. ඉතින් ඊළඟ පාර විදුලි කම්බියක් උඩ කිසිව ගාණක් නැතු වෙන්න කුරුල්ලෙක් දැක්කොත් මතක තියාගන්න. ඒ දකින්නේ නිකන් කුරුල්ලෙක් නෙවෙයි. ඒ දකින්නේ භෞතික විද්‍යාවේ මූලික නීතියක් ක්‍රියාත්මක වෙන හැටි. ඒ වගේම පොඩ්ඩක් හිතන්න. අපි හැමදාම දකින මේ වගේ සාමාන්‍ය දේවල් ඇතුලේ තව කොයිතරම්නම් විද්‍යාත්මක අරුම පුදුම දේවල් හැංගිලා ඇතිද?